හරි law of attraction සම්බන්ධයෙන් මේ ඔබට තියෙන විශාල ප්‍රශ්නයක් විසඳන්න තමයි මම මේ වීඩියෝස් එක අරගෙන ආවේ. මේ වීඩියෝස් එකේ තියෙන විශේෂත්වය තමයි දැන් යටි හිත බලගන්නන විදිහ අපි මූලිකවම කතා කරලා තියෙනවා. කලින් වීඩියෝස් වලත් මම කතා කරලා තියෙනවා. එතකොට අපි කරන වැරද්ද මොකක්ද? අපි කරන ප්‍රධාන වැරද්ද තමයි මේ යටි හිතේ බලය අවදි කරද්දී අපිට පොඩි සැකයක් ඇති වෙනවා. ඇත්තටම අපිට මේක විශ්වයෙන් ලැබෙයිද? නැත්නම් මේක විශ්වය අපිට ලබා දෙයිද? නැත්නම් මේක අපිට අහිමි කරයිද කියන ලොකු ප්‍රශ්නයක් අපි ගාව තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ඔබට මේ පණිවිඩය ඇහෙනවා නම් ඔබ හරිම වාසනාවන්තයි. ඔබට මේ වීඩියෝස් එක පුරාවටම මම කියලා දෙන්නේ සරලවම මේ යටි හිතේ බලය අවදි කරන්න සරලවම අපි කරන්න ඕනේ මොකක්ද කියලා. මේ යටි හිත කියලා කියන්නේ හරි පුදුමාකාර බලයක්. ඒ කියන්නේ මේක ප්‍රභාස්වරයි. ඒ කියන්නේ සරල විදියට ගත්තොත් අපි අපේ ජීවිතයට එන මිනිස්සු ඊට පස්සේ අපිට ලැබෙන එක්ස්පීරියන්ස් ඊට පස්සේ අපිට ලැබෙන ධනය අපිට ලැබෙන සම්පත් මේ හැම දෙයකින්ම අපේ යටි හිත පරිපූර්ණ වෙලා තියෙනවා. හැබැයි ඔබ කරන එක වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි ඔබ යටි හිතේ බලය අවදි කරද්දී ඔබ මොකක්ද දන්නවද කරන්නේ? ඉස්සරෝම ඔබ කරන්නේ මේ බාහිර හැමදේම වෙනස් කරන්න පටන් ගන්නවා. සරලවම ඔයාට එරෙහිවන මිනිස්සු පව ඔයා වෙනස් කරන්න උත්සාහ කරනවා. එහෙම කරන්න බෑ. මොකද මේ විශ්වය කරන්නේ අපිට ඒ අමාරු තැන් නිර්මාණය කරලා අපිව ගොඩනංවනවා අපිට අවශ්‍ය දේ ලබා දෙන්න. හැබැයි අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ මොකටද? ඒ දේ අපේ ජීවිතයට අර ලැබෙයිද නොලැබෙයිද කියන ප්‍රශ්නය මත තමයි අපි මේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ. සරලවම කිව්වොත් ඔයා law of attraction සම්බන්ධයෙන් තියෙන මේ වැරදි මතය අදම අහිං කරන්න.